නිස්කලංක වෙරළබඩ ගම්මානයක ඉවසීම සහ කරුණාව පිරිණු නිහතමානී ධීවරයෙක් ඊතා සරල ජීවිතයක් ගත කළේය. එක් උදෑසනක ඔහුගේ දැල තුල අසාමාන්‍ය යමක් දිලිසෙන්නට වූයෙන් දෛවයේ ඔහු හමුවේ අපූරු දෙයක් එලිදරව් කළේය. එදින පටන් එම රන්හක් ගෙඩිය දීවරයාගේ දුෂ්කරතා මගහරවා ගැනීමට උපකාරී වන පුංචි ප්‍රාතිහාර්යයන් සිදු කරන්නට විය. මෙම මායාකාරී හක්ගෙඩිය පිළිබඳ ආරංචිය ලැබුගින්නක් මෙන් පැතිර ගොස් අවසානයේ එය කෑදර රදලයෙකුගේ කන වැකුණේ. තණ්හාවෙන් අන්ධ වූ එම රදලයා ධනය බලයට යටත් විය යුතුයයි සිතා එම හක්ගෙඩිය බලහත්කාරයෙන් තමා සතු කරගත්තේය. ආශිර්වාද වෙනුවට කිසිදු කෘතඥතාවයකින් තොරව හුදෙක් ඉල්ලීම් පමණක් කළ අයට එම හක්ගෙඩිය ගෙනාවේ මහත් විනාශයකි. හක්ගෙඩියේ සැබෑ ස්වභාවය වටහා ගැනීමෙන් පසු නැවතත් සමබරතාවය ඇති කරනුවස් එය මහ මුහුදටම මුදා හැරෙන ලදී. හක්ගෙඩිය අහිමි වී ගියද ධීවරයා සතු වූ කරුණාව ඔහුගේ වටිනාම වස්තුව ලෙස සැමදා ඉතිරි විය.